ඉෂාරා දින 20යි, දේශබන්දු දින 11යි, ප්‍රසන්න දින 4යි. දේශබන්දු හා ප්‍රසන්න අධිකරණයට බාර වීමට සූදානමින් වශයෙන් තමයි මේ වාර්තාවෙත් සටහන් කර තිබෙන්නේ. ඒ පාරට ගහන තියෙන පෝස්ටරයක් අතුරුදහන් වූවන්ගේ කොමිසමට හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කවුරු හරි පැමිණිල්ලක් කරාවිද දන්නේ. ඊළඟ සැසිවාරයේදී මේකට මුහුණ දෙන්න වෙන්නේ වර්තමාන ආණ්ඩුවට 3 දෙනෙක් ලංකාවේ අතුරුදහන් වෙලයි කියලා. 3න් 2ක් තියාගෙන 159ක් තියාගෙන විධායක බලයක් තියාගෙන බහුතර පාර්ලිමේන්තුවක් තියාගෙන ආණ්ඩුවට කොකා පෙන්නන ඉෂාරයි දේශබන්දුයි ප්‍රසන්න රණවීරයි. ඉෂාර අල්ලන්නත් බෑ, දේශබන්දු අල්ලන්නත් බෑ, ඒ වගේම ප්‍රසන්න රණවීර අල්ලන්නත් බෑ. මහින්ද රාජපක්ෂ විජේරාම ගෙදරින් එළියට දාගන්නත් බෑ, චන්ද්‍රිකා නිදහස් මාවතෙන් එළියට දාගන්නත් බෑ, පැජට් පාරෙන් මෛත්‍රීපාල එළියට දාගන්නත් බෑ. ගිනි තියපු එකේ වන්දි ටික ඒක ආපහු ගන්නත් බෑ, ෂෙට් ටික පවර ගන්නත් බෑ, බාර් ටික පවර ගන්නත් බෑ, ඒ වගේම ජනාධිපති අරමුදලෙන් ගත්ත සල්ලි ආපහු ගන්නත් බෑ. අන්තිමට වෙච්ච දෙයක් ඇත්තෙම නෑ.